Hello guys, වෙනදා වගේම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද වීඩියෝ එකකින් අරගෙන ආවිල්ලා තියෙන JS39P කියන brushless motor screen remote drone එකේ unbox and review එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඔයාලට මේ drone එකේ price එක වගේම මේකේ features වගේ ගොඩක් දේවල් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක පැත්තට යමු. අපිට මෙන්න මේ විදිහට තමයි drone එකේ box එක බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ design එකක් තියෙනවා මේ box එකට. ඒ වගේ drone එකේ හැම feature එකක් වගේම මේ box එකේ side එකෙන් සඳහන් කරලා ඉවිල්ලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට box එක open කරගමු. box එක open කරගත්තාම මේ විදිහට ටිකක් size එකෙන් ලොකු pouch එකක් අපිට මේ drone එකත් එක්ක හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ pouch එක ගොඩක් හොඳ materials වලින් හදලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම durability එකත් හොඳ තත්ත්වයක් තියෙනවා. මේ විදිහට pouch එක open කරගත්තාම අපිට ඉස්සෙල්ලාම drone එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ විදිහට propeller guards set එකක් එක්ක extra propellers සහ charging cables වගේ අපිට බලා ගන්න පුළුවන්. මේ propeller guards එකත් අපිට මේ drone එකට set කරගත්තාම ගොඩක් හොඳ safety එකකින් fly කරගන්න පුළුවන් මේ drone එක. මේ propeller guards ටික ගත්තොත් ගොඩක් හොඳ high propeller guards ටිකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ හින්දා මේකේ motors වලට එන හානිය අවම කරගන්න පුළුවන් මේ propeller guards ටික දාගත්තොත්. ඒ වගේම මේ drone එකත් එක්ක extra propellers 4ක් හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම extra screws 4කුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට micro SD card එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම card reader එකකුත් එක්ක තමයි මේ micro SD card එක ඇවිල්ලා තියෙන්නේ. අපිට මේ micro SD card එක drone එකේ remote එකට තමයි දාගන්න තියෙන්නේ. drone එකේ remote එකට දාගත්තාම අපිට record කරන videos SD card එකට record කරගන්න පුළුවන්. අපිට මේ drone එකත් එක්ක හම්බෙලා තියෙන user manual පැත්තට ගියොත් මේ drone එකේ app එකට වෙනම user manual එකක් හම්බෙලා තියෙනවා. මේකේ app එකේ ගැන හැම විස්තරයක්ම සඳහන් කරලා ඉවිල්ලා තියෙනවා. ඒ වගේම app එක download කරගන්න QR එක වගේම app එක connect කරන විදිය step by step අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ drone එකේ parts ගැන විස්තරයක් තියෙන වෙනම user manual එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ drone එකේ හැම part එකක්ම වගේම drone එක calibrate කරන ආකාරය වගේ දේවල් අපිට මේ user manual එකෙන් බලා ගන්න පුළුවන්. මේ drone එක ගැන හැම විස්තරයක්ම ගොඩක් හොඳට විස්තර කරලා මේ user manual එකේ අපිට දාලා තියෙන බලා ගන්න පුළුවන්. හරි දැන් අපි යමු මේ drone එක පැත්තට. මේ drone එක අතට ගත්තාම ගොඩක් හොඳ material වලින් හදලා තියෙනවා. මේ drone එක hard plastic වගේ use කරලා තියෙනවා. අපි මෙන්න මේ විදිහට මේ drone එකේ arms ටික දිග අරගමු. මේ arms ටික දිගට ගත්තාම ගොඩක් හොඳ ලොකු size එකක් මේ drone එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ සිංගල් කැම් එකක් තමයි ඉස්සරහා එන්නේ. ඒ වගේම බොටම් එකේ තව කැම් එකක් එනවා. ඒකට ටෝටල් කැම් දෙකක් හම්බ වෙනවා. ඒ වගේම drone එකේ බැටරි එක මෙන්න මේ විදිහට යටින් තමයි මවුන්ට් කරන්න තියෙන්නේ. මේ විදිහට මවුන්ට් කරලා ඉස්සරහට ප්‍රෙස් කරන්න තියෙන්නේ. එතකොට බැටරි එක ලොක් වෙනවා. බැටරි එක ලොක් වුණාම මේක වැටෙන්නේ එහෙම නෑ. හොඳට සේෆ්ටි ලොක් එකකුත් එක්ක තමයි එන්නේ. ඉතින් තදින් ප්‍රෙස් කරලා ඇද්දොත් විතරයි බැටරි එක ගැලවෙන්නේ. නැත්නම් ආලට බැටරි එක උඩදී වැටේ කියලා බය වෙන්න දෙයක් නැහැ. බැටරි එක දාලා මේ විදිහට ඔන් කරගන්න තමයි තියෙන්නේ. ඔන් කරගත්තාම අපිට මේ විදිහට ලයිට්ස් බලා ගන්න පුළුවන්. මෝටර්ස් වටේ මෝටර්ස් වල ලයිට් එකක් එනවා. ඒ වගේම මේකේ සයිඩ් එකනොත් සුදු පාට ලයිට්ස් බාර්ස් දෙකක් වගේ තියෙන බලා ගන්න පුළුවන්. ඒ දෙක නම් සුපිරියටම ලස්සනයි. හරි දැන් අපි මේ drone එක පැත්තකින් තියාගෙන අපි මේකත් එක්ක හම්බෙලා තියෙන remote එකට යමු. මේ විදිහට තමයි remote එක හම්බෙලා තියෙන්නේ. remote එකේ protection වලට මේ වගේ paper එකකුත් දාලා ඒවල තියෙනවා ඒගොල්ලෝ. අපි වෙන විදිහට remote එක on කරගමු. remote එක on කරගෙන අපි බලමු මේකේ features මොනවද තියෙන්නේ කියලා. මේ power button එක එක සැරයක් press කරගෙන හිටියාම remote එක on වෙනවා බලා ගන්න පුළුවන්. remote එක on වුණාම drone එකත් එක්ක automatically එයා connect කරගන්නවා drone එකේ cam එකත් එක්ක. මේ remote එකේ display එක ගත්තොත් මේ price range එකේ තියෙන අනිත් drones එක්ක බලද්දී මේ display එකෙත් ගොඩක් හොඳ quality එකක් තියෙනවා. අපිට මේ විදිහට වම් පැත්ත joystick උඩට කරාම drone එක start කරගන්න වගේ දේවල් පුළුවන් කරගන්න. ඒ වගේ cam quality එක ගත්තොත් මේ වගේ සාමාන්‍යයෙන් හොඳ quality එකක් තියෙනවා මේ drone එකේ. මේකෙන් ගන්න proof එහෙම හොඳට පැහැදිලිව තියෙනවා බලා ගන්න පුළුවන් අපිට. හරි දැන් අපි බලමු කොහොමද මේකට SD card එක දාලා මේකේ remote එක setup කරගන්න කියලා. මේ විදිහට බලලා හරි පැත්ත බලලා SD card එක දාගන්න remote එකට දාලා ඇතුළට press කරාම SD card එක lock කරගන්නවා remote එකෙන්. ඊට පස්සේ remote එක on කරගන්න තියෙන්නේ. on කරගත්තාම ඔයාලට drone එකත් එක්ක connect වුණාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නයි SD card එක detect වෙලා කියලා. මේ විදිහට side එකෙන් පෙන්නනවා SD card එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ විදිහට files වලට යන්න setup කරගන්න වගේ පුළුවන් අර side button එක ඔබලා. ඒ වගේම මේකේ record වෙන වීඩියෝ එකත් remote එකෙන්ම බලා ගන්න පුළුවන් අපිට.
මේකේ සෙටින්ග්ස් හදා ගන්න පුළුවන් අපිට ලැන්ග්වේජ් එක වෙනස් කරලා සෙටින්ග්ස් ටික හදා ගන්න පුළුවන් මේ විදිහට. අපි දැන් බලමු කොහොමද මේ කැම් එක කන්ට්‍රෝල් කරන්න කියලා. මේ විදිහට රිමෝට් එකේ සයිඩ් බටන් එක සයිඩ් ස්ක්‍රෝල් වීල් එක තමයි එන්නේ. ඒකෙන් මේ විදිහට කැම් එක ලේසියෙන්ම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් අපිට අප් ඩවුන්. ඒ වගේම ගොඩක් හොඳ රෙස්පොන්ස් ටයිම් එකක් තියෙනවා මේක කැම් එක කන්ට්‍රෝල් කරනකොට. ඔයාලට පේනවා කොච්චර ඉක්මනට මේක කැම් එක කන්ට්‍රෝල් වෙනවද කියලා. පොඩිම ඩිලේ එකක්වත් නැහැ. ඒ වගේම මේකේ ඔබ්ස්ටකල් අවොයිඩන්ස් සෙන්ස් එකත් රිමෝට් එකෙන් ඔන් කරගන්න පුළුවන් මේ OS කියන බටන් එකෙන්. අපි දැන් බලමු මේ ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් කරගන්නේ කොහොමද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම මේ වගේ ෆ්ලැට් තැනකින් ඩ්‍රෝන් එක තියාගෙන මේ විදිහට ඔන් කරගන්න. ඉතින් ඔන් කරගත්තාම ලයිට් බ්ලින්ක් වෙලා ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ රිමෝට් එක ඔන් කරගන්න. රිමෝට් එක ඔන් කරගත්තාම ඔටෝමැටිකලිම ඩ්‍රෝන් එක රිමෝට් එක කනෙක්ට් වෙනවා. ඊට පස්සේ අපිට රිමෝට් එකේ මේ විදිහ බටන් එකක් බලා ගන්න පුළුවන්. ඒක එක සැරයක් ප්‍රෙස් කරන්න තියෙන්නේ. එතකොට බීප් සවුන්ඩ් එකක් එක්ක ලයිට් බ්ලින්ක් වෙනවා බලා ගන්න පුළුවන්. ලයිට් බ්ලින්ක් වෙලා ආයෙ තිබ්බ තැත්තටම එනවා ලයිට් ටික. එහෙම දෙතුන් සැරයක් කරන්න. එතකොට ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් වෙනවා රීසෙට් වෙලා. ඊට පස්සේ වම් පැත්තේ ජොයිස්ටික් එක උඩට කරන්න තියෙන්නේ. මේ විදිහට වම් පැත්තේ ජොයිස්ටික් එක උඩට කරව ගමන් ඩ්‍රෝන් එක ස්ටාර්ට් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව සැරයක් වම් පැත්තේ ජොයිස්ටික් එක උඩට කරාම ඩ්‍රෝන් එක ඒ ස්ටේබල් එකෙන්ම උඩ යනවා බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි ඩ්‍රෝන් එක රීසෙට් කරලා හරියටම ෆ්ලයි කරගන්නේ. වම් පැත්තේ ජොයිස්ටික් එකෙන් ඩ්‍රෝන් එක උඩ පල්ලෙහා වගේම රොටේට් කරගන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තේ තියෙන ජොයිස්ටික් එකෙන් ඩ්‍රෝන් එක ඉස්සරහට පස්සට පැත්තට වගේ යවා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක කන්ට්‍රෝල් කරගන්න තියෙන්නේ. මේකත් ගොඩක් හොඳ ස්ටේබල් එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. GPS නැති වුණත් බ්‍රෂ්ලස් මෝටර්ස් තියෙන හින්දා ගොඩක් හොඳ ස්ටේබල් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. හරිද අපි මේ ඩ්‍රෝන් එකේ ෆීචර්ස් ගැන කතා කරමු. මේකේ 4.5 inches ඩිස්ප්ලේ එකක් තමයි රිමෝට් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ කැම් එක සාමාන්‍ය HD quality එකට සමාන වෙන quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලයි ටයිම් එක ගත්තොත් විනාඩි 20ක් 30ක් කියලා තමයි මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඩිස්ටන්ස් එක මීටර් 500ක් වගේ කන්ට්‍රෝල් height එක මීටර් 100ක් වගේ තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේ ෆීචර්ස් තමයි මේකේ තියෙන්නේ. ආත් රිමෝට් එකක එක ඩ්‍රෝන් එකක් හොයන කෙනෙක් නම් මේ ඩ්‍රෝන් එක ගොඩක් හොඳයි මේ ප්‍රයිස් රේන්ජ් එකට. හරි අපි දැන් බලමු මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක කීයක් වගේද වෙන්නේ කියලා. මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක ගත්තොත් වෙන්නේ රුපියල් 19990ක වගේ තමයි මේකේ ප්‍රයිස් කරලා තියෙන්නේ අපි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දිනේ වෙනකොට. ඉතිරියේදී ප්‍රයිස් එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒකින්ද අපිට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දාලා ප්‍රයිස් එක චෙක් කරගන්න කියලා මතක් කරන ගමන් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.